ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ජනවාරි මස 23 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. උතුරු මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවේ. උතුරු මැද පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසී ඇතිවේ. ඌව සහ වයිඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හොරාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුන් සහිත වැසී ඇතිවේ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයිඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝගිගුරුන් සහිත වැසී ඇතිවේ. සුළං ඊසාන සිට උතුරු දක්වා වන දිශාවලින් හමායයි. සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. මන්නාරම සිට කංකසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යයි. මන්නාරම සිට කංකසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලැබේ.